නංගි බබා කොහොමද? මොකද කියන්නේ? මේ මං වාට කාලේ දුන්න හොඳටම වැඩි ආ. මොකද කියන්නේ මගේ යෝජනාවට කැමති කියන්නේ? ඈ? දන්නවනේ මේ කවුද කියලා? අයියේ ප්ලීස් මට මේ ජොබ් එක කරගෙන මගේ පාඩුවේ ඉන්න දෙන්න. මගේ අම්මත් අසනීපේ. මම මල්ලිවත් බලා ගන්න ඕනේ. එයා තාම ඉගෙන ගන්නවා. මගේ මේ පුංචි පඩියෙන් තමයි යාලා ජීවත් වෙන්නේ. එහෙම කියලා බෑනේ නංගි බබෝ. දන්නවනේ මම කවුද කියලා? මම ඇවිල්ලා කඩවත සමන්තගේ මල්ලි හරි. මම මල්ලකට රොන් ගන්න හිතුවතින් අනිවාර්යෙන් මේ මලේ රොන් අරගෙන තමයි මම නවතින්නේ. අනේ ප්ලීස් අයියේ මට ගෙදර යන්න දෙන්න. නේ එහෙම කියලා හරියන්නේ නෑ නංගි. අද නම් අනිවාර්යෙන් ඔයා මාත් එක්ක එන්න ඕන හරි. කවුද? බල්ලෙක් වුණ පළියට දකින දකින ගහට උජ්ජ කරන්න එපා බල්ලෝ. කවුද යකෝ බල්ලා? කොට බැල්ලි. තමන්ගේ වේදනාව ලැජ්ජාව හංගගෙන කොච්චරනම් තරුණ ගැහැණු ජීවිත ඇතුළාන්තයෙන් කඳුළු සරණ නැත. ඇයි මේ සමාජයට ගැහැණු ළමෙක් තමන්ගේම සහෝදරයක් විදියට සලකන්න බැරි. එහෙම වුණා නම් මේ වගේ ජීවිත කීයක් නම් අද ලස්සනට hina වෙනවද? මොනවද කියලා ඕනේ? මුදලාලි මාමේ මට පරිප්පු 250යි රතුහාල් 500කුයි දෙන්නකෝ. රතුහාල්? රතුහාල් ඇටයක් දැකපු කාලයක් මතක නැහැ කෙල්ලේ. එහෙනම් තියෙන එකක් දෙන්නකෝ. කිකි ගන්න අයියා. ඉඳපන්. දැන් හැබැයි යෝ උඹලගේ අම්මට කියපන්. ණය පොතත් හොදටම පිළිලා තියෙන්නේ. හරි අක්කගේ ගාමන්ට් එකේ බෝනස් එක හම්බුනහම ගෙවලා දාන්නම් කිව්වා. ඔය ගාමන්ට් රස්සාවේ හැම්මෙල බෝනස් වලින් කොහොමද මම මේ උඹලගේ ණය පොත පේවන්නේ? ඒකට ඉතින් බැංකුවක් කරලත් මදි. අනේ මාමේ මට තව පොල් ගෙඩියකුත් ඕන. පොල් නම් මේ දවස්වල රත්තරන් වගේ කෙල්ලේ. මිල බහිනවා නගිනවා. ඔය තියෙන්නේ හිමීට ඔතනින් ඇතුළට ඇවිත් අරගනි. මේ වරෙන් කුකෙල්. මේ වගේ අහිංසක ගැහැණු ළමයි කී දෙනෙක් නම් තමුසලා වගේ තිරිසන් වදින විනාශ වෙනවද?
ගැහණුව අපි බය වෙලා හැංගිලා ඉඳලා හරියන්නේ නැහැ. මේ වගේ තිරසම් මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. එරෙහිව නැගී ඕනේ. තේරුණාද? හැම දියණියක්ම තමන්ගේම දියණියක් විදිහට ආදරෙන් රැක ගන්න පුළුවන් නම් අද මේ ලෝකයේ දහසක් අහිංසක මල් කැකුළු අකාලයේ මිලින නොවෙන්න තිබුණා. Sujata. Kotope amma. Enda kiya piya. අනේ සිරි ඔයා අදත් බීගෙන ආවද? බලන්නකො මේ ළමයා හොඳටම බය වෙලානේ. මොකද කියන්නේ? තොපි යනවාද මට උගන්වන්න? ආ? බෙදාගෙන වලින් කෑම මට යකෙක් කණ්ඩ බඩගිනි. මතක තියාගනින්. තොපි ඔය කාලා ඇදලා ඉන්නේ මගේ සල්ලි වලින් කියලා. අන්න ඒක මතක තියාගනින්න. අනේ සිරි ඔය කාලා කණ්ඩි බීම නවත්තලා දානවද මේ ළමයා ගැනවත් හිතලා? ආ? මොකද තෝ කිව්වේ? ආ? ඔය නෝද මේ ෆොටෝ කරන්න? කරුමයාද දෙයියනේ මේ දෙයියන්ටවත් තේරෙන්නේ නැද්ද මේ විදින දුක? හැකිටින්නක්කේ අක්කලා වගේ සබ ගෑනු කී දෙනෙක් නම් හිතින් ගතින් වැටලාම දුක් විඳිනවා ඇත්ත. අක්ක අපි මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. හැමදේම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි ගෑනුන්ට මේ වගේ හිරිහැර කරදර කරන්නේ? අක්කා කියන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් කොච්චර කැපකිරීම කරන ගැහණියක්ද? බලන්න මේ දරුවා දිහා කොච්චර බය වෙලාද ඉන්නේ. ඇස්වල කඳුළු. පොඩ්ඩක්වත් දුක හිතෙන්නේ නැද්ද අයියේ? මට සමාව යන්න සුජාතා. මන් දන්නවා මං වැරදි. මට සමාව යන්න. මං ආයේ කවදාවත් මේ විදිහට ගෙදර එන්නේ ආයේ. මට සමාව යන්න සුජාතා. මට සමාව වෙන්න දෙන්නේ. තාත්තායි බොන්නේ ලක්තරනේ. ඒකට කමක් නෑ අයියේ. පිරිමි ඔයාලා වෙන වැරදිවම හදා ගන්නවා නම් ගෑනු අපි කොච්චර සතුටින් ඉන්නේ. මම යන්න. සමාජයේ වැරදි නිසා කොච්චරනම් කඳුළු සලන ගෑනුන් සිටිනවද? ඔබත් ගැහණියට ගෞරවණීයව ඔබේම මවක් සොයුරියක් දියණියක්සේ සලකනවා නම් අන්න එදාට එක් දිනක් පමණක් කාන්තා දිනයට සීමා නොවේවි. නෙතුවක කඳුළු පිසලන කාන්තා දිනයක් වේවා.